නොනකතයට පස්සේ සිදුවෙන අලුත් අවුරුදු උදාවේ ප්‍රධාන අවස්ථාව ලිපගිනි මෙලවීම. මේ වෙනුවෙන් අම්මට ලැබිලා තියෙන්නේ ලොකු වගකීමක්. ඇය තමයි ආහාර පිසීමේ කටයුත්තේ ප්‍රධානියා වෙන්නේ. ඒ අලුත් අවුරුද්දේ අනුමත වර්ණයෙන් සැරසිලා අදාළ දිසාව බලලා ලිපගිනි මොලෝලා ආහාර පිසීම සිදු වෙනවා. ආහාර පිසීමේදී කිරිබත තමයි ප්‍රධාන වෙන්නේ. මේ කිරිබත වෙනුවෙන් ගිතෙල්, උඳු, මුං, තල, උක් හකුරු සහ කිතුල් හකුරු යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. නැකතට ලිපගිනි මොලෝලා නැවුම් වළඳක් ලිපේ තියලා කිරි උතුරවාගෙන අම්මා කිරිබතක් පිළියෙල කරනවා. නැකතට ලිපගිනි මෙලවීමේ සංකේතය පවුලක අම්මා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අම්මට මේ වටිනාකම ලැබිලා තියෙනවා. නැකත් පත්‍රයට අනුව සිදුවෙන ලිපගිනි මෙලවීමේදී අම්මා ලිපට වැඳලා තුනුරුවන් ගුණ සිහිපත් කරමින් තමයි ලිපගිනි මෙලවීම සිදු කරන්නේ.